සැලසුම ස්වාමීනි මේ නව පරම්පරාව ඔබ බිහි කළා ස්වාමීනි. මේ පොළවේ උරුමකාරකම් මේ දරුවන්ට ඔබ ප්‍රදානය කළ නිසා අපට ස්තුති කරනවා ස්වාමීනි. සෑම ඔසවන පාදයක් පාසා ස්වාමීනි ඔබ වහන්සේට ගෞරව කරනවා ස්වාමීනි. ඔබ වහන්සේ ස්වාමීනි අපේ ජීවන හුස්ම ටික දුන්නා වූ දෙවියන් වහන්සේ ස්වාමීනි අපි හුස්ම ගන්න ඉහළ පාල ගන්න වාරයක් පාසා අපගේ දෙවියන් වහන්සේට අනේක වාරයක් ප්‍රශංසා කරනවා ගෞරව කරනවා ස්වාමීනි. ප්‍රේමණීය ස්වාමීනි ඔබ මේ දරු දෙදෙනා ස්වාමීනි අපට ප්‍රදානය කළ නිසා අපට ස්තුති කරනවා ස්වාමීනි. මේ උතුම් තෑග ස්වාමීනි ඔබ වහන්සේ ස්වාමීනි අපි බලාපොරොත්තු වුණාට වඩා උතුම් ලෙස සැලසුම් කළ නිසා අපට ස්තුතියි. ප්‍රේමණීය ස්වාමීනි ඔබ වහන්සේගේ සුද්ධ දයාතර මේ දරුවන් දෙදෙනා බාර කරනවා මොහු වැඩි වර්ධනය වෙලා ඉදිරියට යන කල ස්වාමීනි අධ්‍යාපන කටයුතු වලදී ස්වාමීනි ඔවුන් උසස් කරමින් ස්වාමීනි ඔවුන් ස්වාමීනි ඔබ වහන්සේගේ ක්‍රමයේ තුල ඔබගේ මාර්ගය තුල ගමන් කරන්න ඔබ ඉහළින් ඉදිරියෙන් සිටින ස්වාමීනි ආශිර්වාද කරනවා. ඔබගේ සුද්ධ දයාතර ස්වාමීනි මේ ලැබූ නව වසර උන්ට ස්වාමීනි මේ වසරක් නැවත ඔවුන්ගේ වයසට එකතු කළා ස්වාමීනි. ඒ වසර නිසා ඔබට ස්තුති කරනවා ස්වාමීනි. අද සිට ස්වාමීනි පටන් ගන්නා වූ නව වසර ස්වාමීනි ඔවුන්ට ඉතාම ආශිර්වාදමත් වසරක් කළා. ඔබගේ සුද්ධ දයාතර පාර කරනවා යේසුනි. ඔබගේ සුද්ධවන්ත අනර්ග ලේවලින් ස්වාමීනි ඔබ වහන්සේ උම රැකවල් කරනවා ආරක්ෂා කරනවා. ඔබගේ සුද්ධ දයාතර පාර යේසුස් වහන්සේගේ උතුම් නාමයෙන් ආමේන්. අපි දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා. ඇත්තටම දරුවන්ගේ උපන් දිනේ එනකොට අපි සිහි කරන්න අවශ්‍යයි ඒ මව ගැන විශේෂයෙන්. අය දස මාසයක් කුසේ දරාගෙන කන්න කැමති කෑම තිබුණත් ඒ සියල්ල දරුවන් වෙනුවෙන් කැප කරමින් හලෙලූයා. මාස 10ක් ඇය තමන්ගේ දරුවන්ව බඩේ තියාගෙන බොහෝ වේස මහන්සි වෙලා ඒ දරුවන්ව මේ ලෝකෙට බිහි කරනවා. ඒ නිසා සෑම උපන්දිනයක් දවසේදීම දරුවනි ඔබගේ මවට ඔයගොල්ලන් ගෞරව කරන්න ඕනේ. ඒ මවට ඔයගොල්ලන් ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒ මවට ඔයගොල්ලන්ගේ ස්තුතිය ඇයට පුද කරන්නට අවශ්‍යයි. ඇය කැපවීමක් ඇය ඔයගොල්ලන්ව බලාගත්තේ නැත්නම් ඇය මේ ලෝකෙට ඔයගොල්ලන්ව බිහි කරේ නැත්නම් අද ඔබ මේ ස්ථානේ නැහැ. ඒ නිසා ඔබ දෙමව්පියන්ට කීකරු වෙච්ච අනිත් දරුවන්ට ආදර්ශමත් අම්මා තාත්තට ආදරය කරන දරුවන් වෙන්නට ඔයගොල්ලන් ආශිර්වාද ලබන්න ඕනේ. ඒ නිසා ඔය දෙන්නව මේ ලෝකෙට බිහි කරපු ඒ මවට අපි ස්තුතිවන්ත වෙමු. ස්වාමීන් වහන්සේ අයව දෙවියන් වහන්සේ නිරෝගීමත් කරන්න ඕනේ. අයව මේ ගමන ගෙනියන්න දෙවියන් වහන්සේ අයව ශක්තිමත් කරන්න ඕනේ කියලා අපි ආඥා කරනවා. හalleluya. ස්තුතිවන්ත වෙනවා ස්වාමීනි. අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා ස්වාමීනි. මේ දරුවන් දෙදෙනාව මේ ලෝකෙට බිහි කරා වූ ඒ ස්වාමීනි මාව ගැන ඇයට ඔබ වහන්සේ දුන්නා වූ ශක්තිය නිසා ස්තුතියි ස්වාමීනි. ඇයට දුන්නා වූ ස්වාමීනි සුවය නිසා ඔබට ස්තුතියි ස්වාමීනි. මෙවැනි දරුවන් බිහි කරමින් ස්වාමීනි මේ ලෝකෙට දායාදයක් ලෙස ඔබ වහන්සේ දුන්න නිසා ස්වාමීනි ඇයට ශක්තිය ඇයට ඥානය ප්‍රඥාව දුන්න මැනව ස්වාමීනි. ඔබ වහන්සේගේ කරුණාව ස්වාමීනි මේ දරුවන් දෙදෙනාම දෙමව්පියන්ට කීකරු වෙලා දෙමව්පියන්ගේ ස්වාමීනි ඒ ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් ස්වාමීනි දෙමව්පියන්ගේ සිත දිනා ගන්නව දරුවන් හැටියට ස්වාමීනි මේ මුළු ලෝකෙටම මේ මුළු සමාජයටම මේ ස්වාමීනි ආදර්ශ දරුවන් හැටියට ඔවුන්ගේ ජීවිතය පරිවර්තනය කරන්න. ඔව් ස්වාමීනි ඔවුන් සභාවට ආශිර්වාදයක් වෙන්න ඕනේ ස්වාමීනි. දේව සේවය තුළ ආශිර්වාදයක් වෙන්න ඕනේ ස්වාමීනි. මේ නිවසට ඔවුන් ආශිර්වාදයක් ගෙන දෙන්න ඕනේ ස්වාමීනි. ස්වාමීනි මේ ලැබුවා වූ නව වසරේදී ස්වාමීනි ඔවුන්ගේ ජීවිතවල බොහෝ දේවල් ඔබ වහන්සේ කරන්ට යන නිසා අපි ඔබට ස්තුතිවන්ත වෙනවා ස්වාමීනි. ස්වාමීනි මම යාඥා කරනවා පාස්ටර් ගැන, ඒ සිස්ටර් ගැන, ඒ වගේම මේ සහෝදරිය ගැන, ඒ පියා ගැන අපි යාඥා කරනවා ස්වාමීනි. ස්වාමීනි හොඳ පවුලක් මේ දරුවන්ට ඔබ වහන්සේ දීලා තිබෙනවා ස්වාමීනි. හොඳ දෙමව්පියෝ ඔබ වහන්සේ මේ දරුවන්ට දීලා තිබෙනවා ස්වාමීනි. ඒ වගේම හොඳ ආත්මික ස්වාමීනි පියෙක් මවක් ඔබ වහන්සේ මේ දරුවන්ට ලබා දීලා තිබෙනවා. මේ සෑම දෙයක් ගැන අපි ඔබට ස්තුතිවන්ත වෙනවා ස්වාමීනි. මේ දරුවන් ස්වාමීනි ශාරීරික වර්ධනය වෙනවා සේක්ම ස්වාමීනි. ඥානයෙන් බුද්ධියෙන්
ස්වාමිනේ මේ දරුවන් වැඩෙන්නට ඕනේ ස්වාමිනේ. ඔවුන්ගේ අධ්‍යාපන ජීවිතයෙන් ඔවුන් ඉදිරියට යන්න ඕනේ කියලා අපි ආඥා කරනවා ස්වාමිනේ. ඒ වගේම ස්වාමිනේ පාසලේදී ස්වාමිනේ ඔවුන් සමාජය තුළ වැඩදාය දරුවන් හැටියට අන් අයට දේව රාජ්‍ය ගැන උගන්වන්න දේව රාජ්‍ය ගෙනියන්න දරුවන් හැටියට ඔවුන් ආශිර්වාද කරනවා. ඒ වගේම ශරීරයේ තිබෙන සියලුම ලෙඩ රෝග සුවපත් කරන්න කියලා මම යාඥා කරනවා ස්වාමිනේ. ඒ වගේ දරුවන් ආශ කරන්නා වූ ඒ දරුවන්ට අවශ්‍ය සියල්ල ඔබ වහන්සේ සපයන්නා දෙවියන්. මේ රාත්‍රී කාලයේදී අපි සියලු දෙනා ඔබ වහන්සේගේ ඇස්වල බාර වෙමින් අද දවසේ මේ උපන්දිනය සිහිපත් කරමින් ඔබ වහන්සේට අපි ස්තුතිවන්ත වෙනවා ස්වාමීනි. නාසරිය යේසුස් වහන්සේගේම නාමයෙන්. ආමේන්. වශයෙන් කියන දැන් දෙක ඉස්සරහට ගියා. ඔව්. ඒ ඔහොම තියලා අපි ආඥා කරනවා මොකක් කරේ වුණාද? මට ඉතින් යාඥා කරන වෙලාවේ අපි ඒසියේ නෙවෙයි ඉන්නේ. ආඥා කළේ නම් පස්සේ ආඥා කරන්න ගත්තා. ඒක ආඥා විවරයි කියලා මම ගිනි පෙට්ටිය ගිනි පෙට්ටිය පත්තු කරන්නේ. ඒ අපේ ගෙවල් වල ඉන්න යාඥා ඉක්මනට ඉවරයි. නේ ඉස්සරහ ඉපදලා තියෙන ඔෂෙන්නේ. ඒක 13 ඉස්සරහ ඉස්සරහ මොකද කරන්නේ? බඩගිනේ හා පත්තු කර ඕෂන් කියන එක ඕෂන් පත්තු කරන්නේ 13 පත්තු කරන ඕෂන් 17 පත්තු කරන අක්කට දීලා ඉන්න. නෑ නෑ ඔක්කොම එක්කෙනෙක් පත්තු කරා. එක්කෙනෙක් පත්තු කරා. එයාට අවුරුදු දේවල් එනවලු. අස්සේ ඔයා ඔක්කොම පැත්ත කරන්නකෝ. නෑ නෑ පත්තු කරා. ළමයි ඉල මංවත් කම. පුතා. මේ කරන්නේ ආ